නිරෝගී දිදුලන සමක් ලබා ගන්න එක ගැන තමයි අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. ඉසබෙලා චේස්ගේ ලිපියක සඳහන් වෙන ප්‍රධානම පුරුදු ටිකක් තමයි අපි මේ විදිහක සාරාංශ කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මොකද්ද මේ හැමෝම හොයන දිදුලන සමයේ රහස? ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ මේ රහස තියෙන්නේ මොකක් හරි ගණන් ක්‍රීම් එකක එහෙම නැත්නම් සීරම් බෝතලයක කියලා. හැබැයි ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. අත්තටම නිරෝගී සමක් කියන්නේ අපි ගත කරන ජීවිතේම කැඩපතක් වගේ. ඒ කියන්නේ සැබෑ සෞඛ්‍ය සම්පන්න බව පටන් ගන්නෙ බාහිර ආලේපන වලින් නෙමෙයි අපේ ඇඟ ඇතුළතින්. එහෙනම් අපි කියවනේ නිරෝගී සමක් පටන් ගන්න ඇතුළතින් කියලා. ඉතින් මුලින්ම බලමු අපේ ශරීරයේ ඇතුළතින් තෝෂණය කරන ඒ පුරුදු මොනවද කියලා. මේ කොටස යටතේ අපි ප්‍රධාන පුරුදු තුනක් ගැන තමයි කතා කරන්නේ. ඒ තමයි ඇතිතරම් වතුර බොන එක, පෝෂණීය ආහාර ගන්න එක සහ මත්පැන් භාවිතේ සීමා කරන එක. හොඳයි. අපි යමු පළවෙනි කාරණයට. ඒ තමයි ජලය. මේක මූලාශ්‍රය හඳුන්වලා තියෙන්නේ දිදුලන සමකට තියෙන ඉන්ද්‍රජාලික යතුර කියලයි. ඇයි ඉතින් ජලය මෙච්චරටම වැදගත්? හිතන්නකෝ අපේ මුළු ශරීරයෙන්ම 60%ක්ම තියෙන ජලය. ඉතින් ඒකෙන්ම තේරෙනෝනේ ඒකේ වටිනාකම. අපි හරියට වතුර බොනකොට ශරීරයේ තියෙන විෂ ලේසියෙන්ම ඉවත් වෙලා යනවා. වතුර මදි වුණොත් මොකද වෙන්නේ? සම වියලෙනවා, තද ගතියක් එනවා, අන්තිමේදී රැලි වැටෙන එකත් ඉක්මන් වෙනවා. හරි. දැන් අපි කතා කරමු ආහාර ගැන. විශේෂයෙන්ම නිවිති කේල් වගේ තද කොළ පාට එළවලු කියන්නේ අපේ සමට පුදුම විදිහට ගුණ දෙන සුපිරි ආහාර වර්ග. ඇයි මේ කොළ එළවලු මෙච්චර හොඳ? ප්‍රධානම හේතුවක් තමයි ඒවේ තියෙන විටමින් A. මේ විටමින් එකෙන් සමේ සෛල අලුතින් හැදෙන එක වේගවත් කරනවා. එතකොට සම හරිම් සිනිඳු පැහැපත් පෙනුමක් ගන්නවා. මේ කොටසේ අපි කතා කරන්න අන්තිම දේ තමයි මත්පැන්. මත්පැන් කියන්නේ ශරීරයේ තියෙන වතුර නැටි කරලා විචලනය ඇති කරන දෙයක්. ඒ විතරක් නෙවෙයි හොඳ නිින්දකටත් බාධා කරනවා. ඉතින් මේ කාරණා දෙකම සමට අහිතකරයි. හොඳයි. අපි දැන් යමු දෙවැනි කොටසට. මෙතනදී අපි කතා කරන්නේ අපේ දෛනික ජීවිතේ සමබර කරගන්න එක ගැන. ඒ කියන්නේ නිින්ද, ව්‍යායාම සහ ආතතිය කළමනාකරණය කරන හැටි. මේ කොටසේදී ප්‍රධාන පුරුදු තුනක් තියෙනවා. ඒ තමයි නින්දට ප්‍රමුඛත්වය දෙන එක, නිතිපතා ව්‍යායාම කරන එක සහ ආතතිය අඩු කරගන්න එක. නින්ද කියන්නේ නිකම්ම ඇඟට දෙන විවේකයක් විතරක් නෙවෙයි. අපි නිදාගෙන ඉන්න පැය 7-8ක කාලය ඇතුළත අපි සමේ සෛල අලුත් වැඩියා වෙනවා. ඒක හරියට ස්වභාවිකවම වෙන ෆේස් ලිෆ්ට් එකක් වගේ තමයි. මේ ගැන ලිපියේ කතුවරිය ඉසබෙලා චේස් එයාගේම අත්දැකීමක් බෙදා ගන්නවා. එයා කියනවා හරියට නිින්ද ලබා ගන්න පටන් ගත්තට පස්සේ සමේ කොච්චර පැහැදිලි වෙනසක් ඇති වුණාද කියලා. අක්‍රීය ජීවන රටාවකුයි සක්‍රීය ජීවන රටාවකුයි අතර සමට තියෙන වෙනස හරිම ලොකුයි. ව්‍යායාම කරද්දී රුධිර සංසරණේ වැඩි වෙලා දහඩියත් එක්ක විෂද්‍රව්‍ය පිට වෙලා ගියාම සමට નિરાයාසයෙන්ම පැහැපත් බවක් ලැබෙනවා. අපේ මනසයි ශාරීරයයි අතර තියෙන සම්බන්ධය හරිම ප්‍රබලයි. විශේෂයෙන්ම මානසික ආතතිය වැඩි වුණාම ඒක කුරුලෑ, රොසේසියා වගේ සමේ රෝග විදිහට එළියට එන්න ලොකු ඉඩක් දෙනවා. හරි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අන්තිම ඒ වගේම අත්‍යවශ්‍යම කොටසට. ඒ තමයි අපේ සමට දිනපතාමම අවශ්‍ය වෙන ආරක්ෂක පලිහ. ඒ කියන්නේ සූර්ය කිරණ වලින් ආරක්ෂා වෙන එක. සම ඉක්මනට වයසට යන්න ප්‍රධානම හේතුවක් තමයි හිරු එළියට නිරාවරණය වෙන එක. UVA සහ UVB කිරණ නිසා සමේ පැහැ වෙනස් වෙනවා වගේම සමේ පිළිකා වගේ දරුණු තත්ත්වයන් පවා ඇති වෙන්න පුරුවන්. වැදගත්ම දේ තමයි බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම්. එහෙම නැත්නම් පුළුල් වර්ණාවලී හිරු ආවරණයක් පාවිච්චි කරන එක. මේකෙන් UVA සහ UVB කියන කිරණ වර්ග දෙකෙන්ම ආරක්ෂාව දෙනවා. මතක තියාගන්න මේක පාවිච්චි කරන්න ඕන අවුව තියෙන දවස්වලට විතරක් නෙවෙයි වලාකුළු තියෙන වැස්ස දවස්වලට දිනපතාම පාවිච්චි කරන්න ඕන. අපි මෙච්චර වෙලා කතා කරපු මේ හැම පුරුද්දක්ම එකට ගෙට ගහන මේ හැම දෙයකම ප්‍රතිඵල තීරණය කරන ප්‍රධානම සාධකය ගැන තමයි දැන් බලන්න යන්නේ. මේ හැම දෙයම අතරේ මේ හැම දෙයකටම වඩා වැදගත්ම තනි අමුද්‍රව්‍යයක් තියෙනවා. අතරේ මොකද්ද? ඒ තමයි ස්ථාවරත්වය. එක දවසක් වතුර ගොඩක් බීලා මාසෙකට සැරයක් ව්‍යායාම කරලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑනි. මේ පුරුදු ටික දෛනික ජීවිතේ කොටසක් කරගන්න එක තමයි වැදගත්ම දේ. අවසාන වශයෙන් මාක් ජේකබ්ස්ගේ මේ කියමනින් මේ මුළු විග්‍රහයම සාරාංශ වෙනවා. අපේ බාහිර සුන්දරත්වය කියන්නේ ඇත්තරම අපේ ඇතුළාන්තයේ තියෙන සතුටේ සහ සෞඛ්‍යයේම පිළිබිඹුවක්.